අදින් අවුරුදු දහස් ගණනකට පෙර එසෝස් මහද්වීපයේ බටහිර ප්‍රදේශයේ මිනිස්සුන්ටවත් දෙවියන්ටවත් අභියෝග කළ හැකි තරම් බලවත් අධිරාජ්‍යයක් තිබුණා. ඒ තමයි වැලීරියානු ෆ්‍රීහෝල්ඩ්. ලෝකය කම්පා කළ ඩ්‍රැගන් අධිරාජ්‍ය. මුලින්ම වැලීරියානුවන් සාමාන්‍ය එඬේරුම් පිරිසක් බව කියනවා. නමුත් ඔවුන් ජීවත් වූ භූමිය වටා තිබූ ගිනිකඳු අතරින් ඔවුන් ලෝකය වෙනස් කරන සොයා ගැනීමක් කළා. ඒ ඩ්‍රැගන්ස්ලා. ඇත්තටම මේ මකරුන් බිහිවුණේ කොහොමද කියලා තවම නිශ්චිත පිළිතුරක් නැහැ. ජෝර්ජ් ආර්.ආර්. මාටින්ගේ ලෝකයේ මකරුන්ගේ ආරම්භය තවමත් අභිරහසක්. බොහෝ දෙනා විශ්වාස කරන්නේ වැලේරියාහි ඩ්‍රැගන්ස් ලෝඩ්ලා මකරුන් හීලෑ කරගත්තා කියලා. නමුත් ඔවුන් මකරුන් නිර්මාණය කළාද නැත්නම් කලින් සිටි මකරුන් සොයාගත්තාද කියලා පැහැදිලි නැහැ. තවත් සමහර කතාවල කියන්නේ මකරුන්ගේ ආරම්භය අඳුරු ප්‍රදේශ වන අශායි සහ ෂැඩෝලෑන්ඩ් සමග සම්බන්ධයි කියලා. තවත් මැජික් මතයක් තමයි මකරුන් සාමාන්‍ය සතුන් නොව පැරණි මැජික් වලින් ඇති වූ ජීවීන් කියලා. ඒ වගේම තවත් සමහරු හිතන්නේ පැරණි කාලයේ සිටි පියාපත් සහිත වයිවර්න්ස් වගේ සතුන් සමග මැජික් එකතු වෙලා ඩ්‍රැගන්ස්ලා බිහි වුණා කියලා. මකරුන්ගේ ආරම්භය ගැන විවිධ අදහස් හා විවිධ මත තිබුණත් මකරුන්ගේ ආරම්භය අදටත් අභිරහසක්. ඔවුන් වැලීරියා වලින් බිහි වුණාද නැත්නම් පැරණි මැජික් වල ප්‍රතිඵලයක්ද කියලා කිසිවෙකු නිශ්චිතවම දන්නේ නැහැ. කාලය සමග වැලීරියාවේ සිටි මිනිසුන් විසින් ඩ්‍රැගන්ස්ලා වශී කරගෙන ඔවුන්ගේ බලය යුද්ධවලට භාවිතා කළා. එතැන් සිට වැලීරියා නතර කරන්න පුළුවන් අධිරාජ්‍යයක් ලෝකයේ තිබුණේ නැහැ. ඩ්‍රැගන්ස් ලෝඩ්ලා ලෙස හැඳින්වූ ප්‍රභූ පවුල් 40ක් ෆ්‍රීහෝල්ඩ් එක පාලනය කළා. ඔවුන් අතරින් එක් පවුලක් තමයි හවුස් ටාර්ගේරියන්. වැලීරියාව ලෝකයේ බලවත්ම අධිරාජ්‍ය වෙද්දී ඔවුන්ගේ බලයේ රහස උනේ ඩ්‍රැගන්ස්ලා පමණක් නොවේ. ඩ්‍රැගන්ස්ලා පාලනය කළ ඩ්‍රැගන්ස් ලෝඩ්ස්ලායි. වැලීරියාහි ඩ්‍රැගන් ලෝඩ් පවුල් අතරින් එකක් වූයේ හවුස් ටාර්ගේරියන්. ඔවුන් බලයෙන් ඉතා ඉහළින් සිටියේ නැතත් ඔවුන්ට තිබුණේ අනාගතය වෙනස් කරන තීරණයක් ගැනීමට හැකි බුද්ධියක්. එම පවුලේ ඩේනිස් ටාර්ගේරියන් නම් තරුණ කාන්තාවට අමුතු සීන පෙනෙන්න පටන් ගත්තා. ඇය දුටුවේ විශාල විනාශයක්. ගිනි කඳු පුපුරා යනවා. මුළු වැලේරියා නගරයම ගිනිසා අළු අතරින් නැති වෙනවා. මුලදී බොහෝ දෙනා ඇගේ අනාවැකිය විශ්වාස කළේ නැහැ. නමුත් ඇගේ පියා වූ ඒනර් ටාර්ගේරියන් තම දියණියගේ වචන විශ්වාස කළා. ඒනර් තම ධනය පවුල සහ ඩ්‍රැගන්ස්ලා සමග වැලේරියා අතහැරලා ඩ්‍රැගන්ස්ටෝන් වෙත ගියා. බොහෝ දෙනාට එය දුර්වල තීරණයක් වගේ පෙනුනත් ඇත්තටම එය හවුස් ටාර්ගේරියන් බේරාගත් තීරණය වුණා. වසර කිහිපයකට පසුව ඩේනිස්ගේ සිහිනය සැබෑ වුණා. ලෝකය කම්පා කළ සිදුවීමක් ආරම්භ වුණා. The Doom of Valeria. 114 BC වසරේ එක් දිනක ලෝකය කිසිදා අමතක නොකරන විනාශයක් ආරම්භ වුණා. මහා වැලේරියා ෆ්‍රීහෝල්ඩ් එක එකම මොහොතකින් නිරයට හැරුණා. වැලේරියා වටා තිබුණු ගිනි කඳු එකවරම පුපුරා ගියා. පොළව දෙදරන්නට පටන් ගත්තා. අහස කළුදුමෙන් වැස්සුණා. ගිනි සහ අලු වැසි වගේ වැටෙන්න පටන් ගත්තා. වසර දහස් ගණනක් ගොඩනැගුණු ඩ්‍රැගන් ලෝඩ් අධිරාජ්‍ය එක් දිනකින්ම විනාශ වුණා. මහා මාලිගා නගර සහ වැලේරියාහි අතිවිශාල ධනය ගිනි අතරින් අතුරුදහන් වුණා. නමුත් වඩාත්ම බියජනක දේ උනේ වැලේරියාහි සිටි බොහෝ ඩ්‍රැගන්ලාත් මේ විනාශයෙන් බේරුණේ නැති එක. ලෝකයේ බලවත්ම සත්වයන් පවා ඒ මහා විනාශ ඉදිරියේ අසරණ වුණා. වැලේරියාවල විනාශය සමග ලෝකයේ බලවත්ම අධිරාජ්‍යයක් අවසන් වුණා. ඩ්‍රැගන් ලෝඩ්ස්ලාගේ යුගය අවසන් වුණා. නමුත් එක් පවුලක් තවමත් ජීවතුන් අතර හිටියා. ඒ තමයි හවුස් ටාර්ගේරියන්. ඔවුන් වැලේරියා අතහැර ගිය නිසා ඔවුන්ට ඉතිහාසයේ දෙවන අවස්ථාවක් ලැබුණා. එදා ඒනර් ටාර්ගේරියන් ගත් තීරණය නිසා අනාගතයේදී ඔවුන් වෙස්ටරෝස්හි පාලකයන් බවට පත්වීමට මාර්ගය විවෘත වුණා. නමුත් වැලේරියා නැති වුණත් එහි රහස් මැජික් සහ අඳුරු කතා තවමත් ඉතිරි වුණා. වැලේරියා විනාශ වූ පසු ලෝකයේ හිතුවේ ඩ්‍රැගන්ස් ලෝඩ්ස්ලාගේ යුගය සම්පූර්ණයෙන් අවසන් වුණා කියලා. නමුත් එක් පවුලක් තවමත් ජීවතුන් අතර හිටියා. ඒ හවුස් ටාර්ගේරියන්. ඩ්‍රැගන්ස්ටෝන් හි සිටි ටාර්ගේරියන්ස්
වැලේරියාහි විනාශයෙන් බේරුනේ ඔවුන්ගේ දුරදක්නා තීරණය නිසායි. ඔවුන් සමග ඉතිරි වූ ඩ්‍රැගන්ලා කීප දෙනා අනාගතයේ ඔවුන්ගේ බලය පදනම් වුණා. වසර ගණනාවක් ඩ්‍රැගන්ස්ටෝන්ස් වලින් බලය ගොඩනගාගත් ටාගේරියන්ස්ලා අවසානයේ ඒගොන් ටාගේරියන් සහ ඔහුගේ සහෝදරියන් වන විසෙන්යා සහ රේනී සමග වෙස්ටරෝස් දෙසට අවධානය යොමු කළා. ඔවුන් සමග සිටියේ ලෝකයේ බියට පත් කළ ඩ්‍රැගන්ස්ලා 3 දෙනෙක්. ඒ බැලේරියන් ද බ්ලැක් රෙඩ්, වේගාර් සහ මෙරැක්සස්. වැලේරියාහි විනාශයෙන් බේරුණු එකම ඩ්‍රැගන් ලෝඩ් පවුල අවසානයේ වෙස්ටරෝස්හි බලවත්ම රාජවංශය බවට පත් වුණා. නමුත් වැලේරියාහි අභිරහස අදටත් අවසන් වී නැහැ. එහි නටබුන් අතර මැජික්, අඳුරු රහස් සහ නැතිවුණු දැනුම තවමත් සැඟවී ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. The Doom of Valeria කියන්නේ එක නගරයක විනාශයක් විතරක් නෙමෙයි. ඒ ලෝකයේ බලවත්ම අධිරාජ්‍යයක් සදහටම අවසන් කරලා වෙස්ටරෝස්හි නව යුගයක් ආරම්භ කළ සිදුවීමක්. ඉතින් ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න යන අමතක කරන්න එපා. තවත් ඉස්සරහට මේ වගේ රසවත් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන් යන්න. Thanks for watching video.